ආදරණීය දරුවන් අපි දැන් බලමු ප්‍රශ්න අංක 24. මෙම ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ මෙහි විස්තර කරලා තියෙන ලක්ෂණවලක ගැළපෙන මෘදුකාංග ක්‍රියාවලි ආකෘතිය එක මොකක්ද කියන එකයි. මුලින්ම ප්‍රශ්නයේ තියෙන කරුණු තුනම අපි තේරුම් ගනිමු. ඒ කියන්නේ අවශ්‍යතා අනුව සෑම වකවානුවකදීම සංවර්ධනය සඳහා ඉඩ සැලසීම. මේකෙන් කියන්නේ පරිශීලකගේ අවශ්‍යතා වෙනස් වුණාම ඒකට අනුව මෘදුකාංගයක නැවත නැවත සංවර්ධනය කරනවා. පුනරාවර්තනයේ තියෙනවා, නම්‍යශීලී බව තියෙනවා. B කියන්නේ ක්‍රමවත්ව පියවරෙන් පියවර සෑදීම. මේකෙන් කියන්නේ සංවර්ධනයේක අධ්‍යයන වලින් පියවරෙන් පියවර කරනවා. C කියන්නේ එකම ක්‍රියාකාරකම් එක නැවත නැවත විවිධ මට්ටම් වලින් කරනවා. ප්‍රතිපෝෂණ තියෙනවා, සමාලෝචනය කරන්න තියෙනවා, පරිශීලක සම්බන්ධ වීම තියෙනවා. දැන් මේ තුනම එකට බලනකොට පුනරාවර්තනයේ තියෙනවා, ප්‍රතිපෝෂණ තියෙනවා, පරිශීලක සම්බන්ධ වීම තියෙනවා, අඛණ්ඩ සංවර්ධනයේ තියෙනවා. මෙම ලක්ෂණ හරියටම ගැලපෙන්නේ කඩිසර ආකෘතියකට. දැන් අපි අනෙකුත් ආකෘති ටික බලමු. දිය එළි ආකෘතිය. මේක පියවරෙන් පියවර යනවා. ආපසු යන්න බෑ. පුනරාවර්තනය නැහැ. ඒ නිසා ගැලපෙන්නේ නැහැ. මූලාකෘති ආකෘතිය. මේක මූලාකෘති එකක් හදලා පරිශීලකට පෙන්නන එකට වැඩි අවධානයි. නමුත් අඛණ්ඩ පුනරාවර්තන පද්ධතිය එකක් නෙවෙයි. රෙඩ් ආකෘතිය. වේගවත් යෙදුම් සංවර්ධනය කියන්නේ වේගයකට වැඩි අවධානය. පුනරාවර්තනය තියෙනවා. නමුත් පරිශීලක ප්‍රතිපෝෂණය සහ අඛණ්ඩ ක්‍රියාවලිය කඩිසර තරම් බලවත් නැහැ. සර්පිලාකාර ආකෘතිය. අවදානම් කළමනාකරණයකට වැඩි අවධානය. විශාල ව්‍යාපෘතිවලට. මේ ප්‍රශ්නයේ දෙන ලක්ෂණවලට හරියටම තරගය වෙන්නේ නැහැ. කඩිසර ආකෘතිය. කඩිසර ආකෘතියේකේ පුනරාවර්තනය තියෙනවා, ප්‍රතිපෝෂණ තියෙනවා, පරිශීලක සම්බන්ධ වීම තියෙනවා, අවශ්‍යතා වෙනස් වුණාම අනුවර්තනය කරන්න වෙනවා. ඒ නිසා මෙහි සඳහන් ලක්ෂණවලට වඩාත්ම සුදුසු ආකෘතිය එක ප්‍රවල කඩිසර ආකෘතිය එකයි.